අපි ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ ගිලී ගිය නගරය ඇට්ලැන්ටිස් ගැන කතා කරමු. ඇට්ලැන්ටිස් ගැන මුල්ම වරට ලෝකයට කියන්නේ ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ විසූ සුප්‍රසිද්ධ ග්‍රීක දාර්ශනිකයා වන ප්ලේටෝ විසින්. ඔහුගේ ටීමියස් සහ ක්‍රිටියස් කියන සංවාද සටහන්වල මේ ගැන සඳහන් වෙනවා. ප්ලේටෝට අනුව ඇට්ලැන්ටිස් කියන්නේ හර්කියුලිස්ගේ කණු, එහෙමත් නැත්නම් අද ජිබ්‍රෝල්ටා සමුද්‍ර සංදියෙන් ඔබ්බේ පිහිටි විශාල දූපත් සමූහයක්. එය ඊටාම පොහොසත් බලවත් නාවික හමුදාවක් සහිත දියුණු රාජ්‍යයක්. නමුත් ඔවුන්ගේ සදාචාරය පිරිහීම නිසා දෙවියන් කෝපයට පත් වූ බවත්, එක් භයානක දිනයක සහ රාත්‍රියකින් ඇති වූ මහා භූමිකම්පා සහ ගංවතුරකින් මුළු ඇට්ලැන්ටිස් දූපතම මුහුදුබත් වූ බවත් ප්ලේටෝ විස්තර කරනවා. මෙය සිදුවුවායයි ඔහු කියන්නේ ඔහුට වසර 9000කට පෙරයි. ප්‍රශ්නය මෙයයි. මෙය සත්‍ය ඉතිහාසයක්ද?